ඩේ ව්ලොග් එකේ පයින් යෑමක් තමයි තියෙන්නේ. අවුවයි හොඳටම අවසරයි. හන්දියට යන්න බැලුවේ. වෙනදට මම ට්‍රැවල් එකේ යන්නේ. අද හිතුණා පයින් යන්න ඕනේ කියලා. ඔව්වච්චායි ළමයි යනටම මේ පේනවනේ. ළමයි යාළුවෝ ටිකක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. ළමයි යාළුවෝ දෙනෙක් එනවා. ඊට පස්සේ මම කාගිල්ස් එකට ගියා. මට බඩු වගයක් ගන්න තිබ්බා. ඒකේ හින්දා මම ගියා. ඔය තියෙන මං ගෙදරට එන පාරේ තියෙන ඔයක්. මේ හරිම ලස්සනයි ළමයි. එතන ඉදිද්දි මේ හිත මේ නිවෙනවා. මාරම හිතට මේ සෑල්ලුවක් දැනෙන්නේ. මාරම ලස්සනයි එතන. ළමයි මට බන්ට් එකට මේ ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න හිතනවා. වීඩියෝ එකක් ගන්න. මේ බලන්නකෝ මේ මාරම ලස්සනයි. ඔය මං මේ මැදේ ඉඳගෙන තමයි ගත්තේ. මං ඉන්න තැන මේ ගහක් තියෙනවා. ඒ ගහ ගාව මාරම හේවනයි. ඒ කියන්නේ එතන ඉන්නකොට මේ උලම් පාර වුණත් මාරම කූල්. අනේ ෂෝක් කරන එතන නම්. ඒ වුණාට ළමයි දිය කඩිති ළඟ, දිය පාරවල් ළඟ ගෑනු ළමයිට තනියම ගැවසෙන්න හොඳ තැනක් නෙමෙයි. ළමයි මේ තැන මානම ලස්සන ප්ලේස් එකක්. මානම ලස්සනයි. බලන්නකෝ. තනිකරම නැචරල්. ළමයි මම ෆොටෝස් ටිකක් වීඩියෝ ටිකක් අරගෙන මං ඉක්මනට එතනින් ආවා. ඔය තියෙන පුංචි ඇලක් ඒකේ තිත්තු වැඩිය ෂෝක් ළමයි. ඊට පස්සේ මං ඇවිල්ලා දවල්ට බුරියානි කන්න කියලා හිතුණා. ඊට පස්සේ මං බුරියානි හදලා කෑවා. රායි ළමයි ඕක. අගෝස්තු මාසනේ. ඒක නිසා ගොඩක් ළමයි ඉස්කෝලේ නිවාඩු දීලානේ. ඉතින් නිවාඩු දීලා ඉඳ සරුංගල් හැරෙනවා. අපි බලන්නේ සරුංගල් ටික. ළමයි සරුංගල් බලන්නවට සරුංගල් පේන්නේ තරම්ම ගොඩක්ම උඩ ගිහිල්ලා තියෙන්නේ. පේනෙම නැති වෙන්නම. පුංචි කාලේ මතක් වුණා.
මොකද කිව්වොත් මාත් ඒ කාලේ සරුංගල් අරින්න මාරම ආසයි. චූටි කාලේ වෙලට ගිහිල්ලා සරුංගලයක් අරගෙන මඩ නාගෙන සරුංගලෙත් යවලා මඩත් නාගෙන තමයි ගෙදර එන්නේ. ඒකින්ද ඇත්තට මේ අතීතේ මාරම සුන්දරයි. කියන්නේ ඒක හිතා ගන්න බෑ. මොකද චූටි කාලේ ආයේ එන්නේ නෑ. මම නම් කියන්නේ ඒ දැන් සමාජයේ ළමයින්ට සෙල්ලම් කරන්න වෙලකට බෑලා නටලා ඒ කියන්නේ ඒක ළමයින්ට දැන් නෑ. දැන් තියෙන සමාජයේ තියෙන ඉතින් ෆෝන් කම්පියුටර් ඒ වලින් ඉතින් මේ ගේම් එකක ඒව තමයි ඉතින් ළමයින්ට තියෙන්නේ දැන් කාලයට. ඒත් ඒ කාලේ ළමයින්ට ඔය ෆෝන් ඒ කියන්නේ ෆෝන් තිබ්බට වැඩි තාක්ෂණයක් තිබ්බ නැති කාලේ ඒ ළමයි මානව සතුටින් මේ තමන්ගේ ළමා කාලේ ගෙවුණා. ඒ කියන්නේ මේ ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ සෙල්ලම් කරනවා, හවසට සෙල්ලම් කරනවා. ඉතින් මමත් එහෙම ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා හවසට සෙල්ලම් කරන්න දුවනවා. ඉතින් ඒ වගේ තමයි. ඒත් දැන් ළමයින්ට ඒක නැති වෙලා තියෙන්නේ. ළමයි හොරගෙඩියෝ දෙන්නෙක් ඉන්නවා. පොල් ගහේ වහලා ඉන්නේ. මේ ඒ දෙන්න මට පේන්නේ පොල් මල මේ කනවා වගේ. පොල් මල් කනවා වගේ. මේ හොරගෙඩියෝ දෙන්න මේ පැත්තත් බලනවා ඔයාට. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ ඉඳලා අපි බලමු ඒ දෙන්න මොකද. ඒ දෙන්නව බලමු. වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න ඕන. බයි.